අද අපි ආවා කැනඩාවල තියෙන කානිවල් එකක් බලන්න. මම නම් මේ ෆස්ට් ටයිම් කානිවල් එකක් බලන්න කැනඩාවේ. බලමු ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. I have a stamp. Thanks. මගේ අතේ තියෙන ස්ටෑම්ප් එකක්. මේ ස්ටෑම්ප් එක අනිවාර්යයෙන්ම පෙන්නන්න ඕන. පෙන්නුවොත් තමයි මෙතනින් ඇතුලට එන්න දෙන්නේ. මේ කානිවල් එකේ ඇත්තටම කොයි දෙයකටද යන්නේ කියලාවත් හිතා ගන්න බෑ. ඒ තරම් ගොඩක් දේවල් තියෙනවා මෙහි. අතන තියෙනවා සාමාන්‍යයෙන් අර ලංකාවේ කානිවල් වල තියෙනා වගේ අර ට්‍රැක් එකක් උඩ යන කෝච්චිය ඒක තියෙනවා. මෙතන ස්ට්‍රෝබෙරිස් වගේ හදලා කැරකෙන්න දාලා ඒක ඇතුළේ මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා හොන්ටඩ් හවුස් එකක් වගේ එකක්. තව ෆෙරිස් වීල් එකක් තියෙනවා. ස්ක්‍රැම්බලර් රයිඩ් එකක්. ඒ වගේම හිමාලයන් රයිඩ් එකක් තියෙනවා. මම පොඩ්ඩක් හයියෙන් කතා කරන්නේ හේතුව මෙතන වටපිටාවේ සද්ද වැඩි ඒකයි. සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ මෙයාලා මේ කානිවල් එක කරනවා. සැප්තැම්බර් මාසේ එහෙම නැත්නම් සැප්තැම්බර් මාසෙට ලඟ වෙන්න වගේ තමයි මෙයාලා මේ කානිවල් එක කරන්නේ. 1852 ඉඳලා තමයි මේ කානිවල් එක මෙයාලා කරන් එන්නේ. වැදගත්ම දේ කිව්වොත් මේ පළාතට අදාළ ඇග්‍රිකල්චර් සොසයිටි එකකින් තමයි මේක කරන් යන්නේ. අපි සාමාන්‍යයෙන් දැකලා ඇති ඔය නෝරෙලිය වගේ අපි අර නෝරෙලිය සීසන් එකට ගියාම නෝරෙලිය තියෙනවනේ ග්‍රිගරි ලේක් එක පැත්තේ ගොඩක් කානිවල් අර මේවා. ඉතින් ඒ වගේ වයිබ් එකක් තමයි මේකේ තියෙන්නේ. ගොඩක් දේවල් මෙහි තියෙන අපිට බලන්න පුළුවන්. මම try කරන්නේ මොන හරි දෙයකට යන්න පුළුවන්ද කියලා ගොඩක් ඒවල යන්න පුළුවන් පොඩි කට්ටියට. හැබැයි මම try කරනවා පුළුවන් වුණත් මාත් මොන හරි රයිඩ් කරන්න පුළුවන්ද කියලා බලන්න. බලමු මොන හරි කරන්න පුළුවන්ද කියලා. මෙතන මෙයාලා පොඩි Expedia Cruises කියලා වැකේෂන් ටූර් එකක් වගේ මෙයාලා කරන්නේ මෙතන පොඩි කූපන් එකක් වගේ තියෙනවා. ඒ කූපන් එක පුරවලා පෙට්ටියක් තියෙන පෙට්ටියට දාන්න ඕනේ. බැරි වෙලාවත් ඒක සෙලෙක්ට් කරන කවුරු හරි හිටියා නම් එයාලා කරන්නේ ෆ්‍රී ටූර් එකක් දෙනවා. ඉතින් අපිත් පුරවලා දැම්මා. අපි බලමු මොනවද ඒක කියලා. See ya. Bye. Bye sir. අපි ටිකට් එකක් ගන්න ගියා. ටිකට් එක ගන්න සල්ලි නැහැ. සල්ලි නැහැ කියන්නේ මෙයාලා ඇක්සෙප්ට් කරන්නේ නැහැ කාඩ්. එතකොට අපි මෙතනට ආවා. ATM එකෙන් සල්ලි ටිකක් අරගෙන ලික්විඩ් කෑෂ් නැත්නම් එයාලා මේවා ඇක්සෙප්ට් කරන්නේ නැහැ. කාඩ් එහෙම ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඉතින් මෙතනට ඇවිල්ලා බලමු. සල්ලි ගන්නවා ගිහිල්ලා බලමු මේ මොන වෙයිද කියලා මට ෂුවර් නැහැ. මෙන්න ටිකට් එක අපි ගත්තා. කොහොම හරි මේ ටිකට් එකක් ගත්තා නම් අපිට සාමාන්‍යයෙන් මේකේ තියෙන ගොඩක් ගේම්ස් වලට අපි ජොයින් වෙන්න පුළුවන්. අපි බලමු මේකේ මොනවද කරන්න පුළුවන් කියලාද. මෙතන තියෙනවා ගේම් එකක්. ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි කියමු දැන් අර සූදු ගහන තැනක් කියලා. ඒ වගේ එකක්. හැමෝම ඩොලර් 1 ඉඳලා ඩොලර් 5 වෙනකන් එතන තියන්න ඕන. තිබ්බට පස්සේ අර මෙතන රවුමක් තියෙන රවුම කැරකුවාට පස්සේ ඒ රවුමට හරියට සෙට් වුණොත් එයාට ඒ සල්ලි ගන්න පුළුවන්. අන්තිමට මට යන්න පුළුවන් වුණේ මෙන්න මේකට. හැබැයි මට ඒක ඇතුළට ගිහිල්ලා හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. හේතුව මම පෙන්නන්නම්. මේකේ ලොකු පොඩි කට්ටිය හැමෝටම යන්න පුළුවන්. හැබැයි මේක ඇතුළට ගියාට පස්සේ අපිට දෙනවා අපේ ඉනට දාන්න බෙල්ට් එකක් වගේ එකක්. වෙන මොනවත් අපිට අල්ල ගන්නවත් මොනවත් නැහැ. ඉතින් ඒක හයියෙන් කැරකෙද්දි ඒ ග්‍රැවිටි එකට අපි ඇලිලා වගේ ඉන්නවා. අන්තිමට අයිස්ක්‍රීම් කාට් එක අයිස්ක්‍රීම් ගත්තා. වෙනිලා අයිස්ක්‍රීම්. මෙයා ගත්තා ට්විස්ට් එකක්. කාලා බලමු. ඇත්තටම රහයි. හරි අද කානිවල් එකට ඇවිල්ලා ඇත්තටම ගොඩක් දේවල් අපි දැක්ක. සන්තෝෂයි කානිවල් එකේ මේ වගේ දේවල් දැකපු එක කැනඩාවට ඇවිල්ලා. Hey.
Hello. අද කානිවල් එකට ඇවිල්ලා ගොඩක් දේවල් අපි දැක්ක. ඒ වගේම සාමාන්‍ය පැය දෙක තුනක් අපි මෙහෙ හිටියා. ඉතින් කානිවල් එකේ තාම මිනිස්සු ඉන්නවා. මම හිතන විදිහට මේ කානිවල් එක රෑ 1 වෙනකම් වගේ තියෙනවා මම හිතන විදිහට. හැබැයි කැනඩාවේ සාමාන්‍යයෙන් රෑ 10ට පස්සේ එච්චර සද්ද දාන්න බෑ, මියුසික් එහෙම දාන්න බෑ. ඉතින් දැනටමත් වෙලාව 9:10 වෙනවා. අපි ආවේ මෙතනට හරියට 5:00 වෙනකොට අපි ආවා. අද මේක ඉවර වෙන්න යන්නේ. ඉතින් සන්තෝසයි බලන් හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි.